ආයිබෝවන් අපි බලමු හොඳ ඵලදාවක් ලබා ගන්න පුළුවන් විදියට අඹ පැලයක් කොහොමද නිවැරදිව හිටව ගන්න කියලා. එතකොට යා මුලින්ම හොඳින් සූර්යාලෝකය ලැබෙන තැනක් තෝරගන්න ඕනේ. කියන්නේ දවසේ වැඩි වේලාවක් සූර්යාලෝකය ලැබෙන තැනක මෙන්න මේ විදියට දිග පළල සහ ගැඹුර අඩි 1.5ක් පමණ වන වලක් ඔයා සකස් කර ගන්න ඕනේ. සමහර අය අඩි 2 ප්‍රමාණය ගන්නවා. ඉතින් ඒකත් ගැටලුවක් නැහැ. ඊළඟට මේ වලේ පතුලටම ඔයා පොල්ලෙලි තට්ටුවක් අතුර ගන්න ඕනේ. එතෙන්දී එක පොල්ලෙලි තට්ටුවක් අතුර ගත්තාම ඇති. අනවශ්‍ය ලෙස පොල්ලෙලි දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම මේ පොල්ලෙලි තට්ටුවට උඩින් වියලි කොළ ටිකක් අතුර ගන්නවා. මේක නම් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මට තිබුණ නිසා මම ගත්තේ. පොඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊළඟට අපි මේ සකස් කරගත්ත පස් මිශ්‍රණය එකතු කර ගන්න ඕනේ. එතකොට මම මේ පස් මිශ්‍රණය සකස් කරගෙන තියෙන්නේ මතු පිට පස් කොටස් දෙකකට ගොම පොහොර කොටස් දෙකක් එකතු කරගෙන. ඔයාට ගොම පොහොර වෙනුවට කොම්පෝස්ට් පොහොර, ඒ වගේම එළු පොහොර වගේ ඕනම දෙයක් එකතු කර ගන්න පුළුවන්. ඊළඟට මම මේකට කරදහයිය කොටස් එකක් එකතු කරගෙන තියෙනවා. ඔයාට කරදහයිය වෙනුවට වැලි කොටස් එකක් එකතු කර ගන්නත් පුළුවන්. මෙතෙන්දී නම් මම ඇත්තටම මතු පිට පස් විදියට භාවිතා කරේ මේ වල හාරද්දිම උඩින් මස් කරපු පස් තට්ටුව තමයි ගත්තේ. ඇත්තටම දැන් ඔයා පැලේ හිටවන භූමියේ ටිකක් වැලි ස්වභාවය වැඩි නම් ඔයාට මේ පස් මිශ්‍රණයට වැලි හෝ කරදහයිය එකතු කරගන්න අවශ්‍ය නැහැ. ටිකක් තද මැටි සහිත හරි බොරළු සහිත පසක් නම් තමයි ඔයා මේක තෝරගන්න ඕනේ. නැත්නම් අත්‍යවශ්‍යම නැහැ. ඒ කියන්නේ ඔයාට කොම්පෝස්ට් කොටස් දෙකක් සහ මතු පිට පස් කොටස් දෙකක් එකතු කරගත්තම ඇති. හරි, දැන් අපි මේ පස් මිශ්‍රණය එකතු කරගමු. හොඳයි, අපි දැන් බලමු මේ බඳුන්ගත පැලය කොහොමද හරියට හිටව ගන්න කියලා. එතකොට ඔයා මේ පැලය හිටවන්න දවසකට කලින් මේ බඳුන්ගත පැලයට හොඳින් ජල සම්පාදනය කරගන්න ඕන. එතකොට අපිට මේක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. දැන් මම උත්සාහ කරනවා මේ බෑග් එක කැඩෙන්නේ නැතුවම ගලව ගන්න පුළුවන්ද කියලා. එහෙම ගලව ගන්න බැරි නම් ඔයා බෑග් එක ඉරලා හරි ගන්න වෙනවා. බලන්න මේ පැලය බඳුනේ ගොඩක් කාලයක් තිබුණ නිසා මේ මුල් එකට ගැට ගැසිලා තියෙන්නේ. එතකොට අපි මේවා කඩලා ඉවත් කරන්න ඕන. ටිකක් තදට මුල් තියෙනවා නම් මේ විදිහට ඔයාලට මේවා කපලා ඉවත් කරගන්න පුළුවන්. මොකද අපි මෙහෙම කරන්නේ මේ පැලේ වර්ධනය වීම පහසු කරන්න. ඊළඟට අපි මේ පැලය වලේ මැදින්ම හරියට තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ පස් ටික මෙන්න මේ විදිහට අතින් මිරිකලා ටිකක් බුරුල් කරගන්න ඕනේ. මොකද නැත්තම් මූල පද්ධතිය ගමන් කරන්න ටිකක් අපහසු වෙනවා. එහෙම වුණාම තමයි ඔය මුල් කාලේ පැලේ වර්ධනය වෙන්නේ නැත්තේ. ඊළඟට අපි නැවතත් පස් මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. මේ පස් මිශ්‍රණය එකතු කරද්දී කිසිම වෙලාවක මේ බඳුනේ තිබුණු පස් මට්ටමට වඩා උඩින් පස් දාන්න එපා. එතකොට මෙන්න මේ මට්ටම තියා ගන්න ඕනේ. වැඩි පස් ටික මම ඉවත් කරනවා. ඊළඟට මට පුළුවන් මේක වසුන් කරගන්න. මොකද වල් පැල වර්ධනය වෙන එක පාලනය කරන්න සහ තෙතමනේ ආරක්ෂා කරගන්න. ගොඩාක් ගන්නට එකතු කරගන්න එපා. සාමාන්‍ය මට්ටමකට එකතු කරගත්තම ඇති. ඊළඟට මේ පැලය ටිකක් සවි වෙනකන් අපි මේකට පොඩි ආධාරකයක් දෙන්න ඕනේ. මේ විදිහට කෝටුවක් හිටවලා ගැට ගහ ගන්න. ගොඩක් අදට ගැට ගහන්න එපා. මේක හෙලවෙන්නේ නැති වෙන්න ගැට ගහ ගත්තම ඇති. ඊළඟට මම මේකට හොඳින් ජල සම්පාදනය කරගන්නවා. මේ පැලේ හිටවලා ටික දවසක් යනකොට පස් ටික ටිකක් පහත් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් පස් ටිකක් එකතු කරගන්න. ඔයා මේ පැලේ හිටවලා අනවශ්‍ය විදියට ජල සම්පාදනය කරන්න යන්න එපා. සාමාන්‍ය තෙතමනයක් තිබීම හොඳටම ප්‍රමාණවත්. මොකද ගොඩක් අය පැලයක් හිටවපු දවසේ ඉඳලාම
නිතරම ජල සම්පාදනය කරනවා, ගෙදර තියෙන හැම පොහොරක්ම මේකට ගෙනත් දානවා. එහෙම වුණාම තමයි ගහ වර්ධනය වෙලා ඵලදාවක් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා සාමාන්‍ය තෙතමනයක් තියාගන්න එක හොඳටම ප්‍රමාණවත්. මේ පැලේ වර්ධනය වීමත් එක්ක මේක කොහොමද අපි හොඳ ඵලදාවක් ලැබෙන විදියට නඩත්තු කරගන්න කියලා මම අනිවාර්යෙන් වීඩියෝ ගේන්නම්. ඉතින් මේ වීඩියෝ මග හරගන්න නැතුව බලන්න. අස්වන්න පේජ් එක ෆලෝ කරලා තියාගන්න. බොහොම ස්තුතියි.